වෙලාවට මේ තමයි හම්බෙන්නේ. කියන්නේ අර උපරිම උත්සාහ කරනවා වගේව තමාරුයි. උත්සාහ කරනවා වගේව සමහර කෙනෙක් ඉන්න තියෙනවා. ඒවා අර ඒක හැසිරෙන විදි තියෙනවා. ඒවල බලමු ඉතින් කොහොමත් අද හෙට කියලා බයේ වැඩ කරන්න නැතුව ඉන්න එපා. සහ ඔය කාලේ මදිත් නෑ. ඔය කියන්නේ අනේ ලේසි කියලා නෙවෙයි කියන්නේ. අපරාධනේ මෙච්චර කල් මහන්සි උනේ එහෙම එකක් නෙවෙයි කියන්නේ. හෙන්න ගේමක්, හෙන්නම ගේමක්. හැබැයි ඔයාට ඕන නම් කරත හැකි. ගොඩක් කෙවුන්ගේ මයින්ඩ්සෙට් එක කියන්නේ මතු පිටින් ඕන උනාට අභ්‍යන්තරිකව ඕන වෙලා නැති වගේ ප්‍රශ්නයක් ගොඩක් අයට තියෙන. ඇත්තටම ඕන නම් මේක හරියට තේරුම් අරගෙන ඔයා ලෑස්ති නම් ඒ කියන විදිහට කරන්න. ඔයා ලෑස්ති නම් ෆෝන් එකේ වෙන කිසිම දෙයක් එක විනාඩියක්වත් දවස පුරා නොකර මාස 6ක් ගත කරන්න. ඔයා ලෑස්ති නම් දැනට වාගේ කාලේ නාස්ති වෙන සියලු හේතු මාස 6කට ඒවට බ්‍රේක් එකක් දෙන්න පුළුවන්. ඒක කියන්න පුළුවන් කරන්න බෑ. ෆෝන් එකක් අතාරින්න මොන අමාරුවක්ද තියෙන්නේ? තමන්ගේ කාලනාස්ති වෙන්න දැනට තියෙන හේතු ටික බලන්නකෝ. නිකන් මතක් කරන්න ප්‍රධාන හේතු තුනක් මතක් කරන්න. ඒව නතර කරන්න ලේසියක්ද? ඒකට මාර කමිට්මන්ට් එකක් එන ගටක් ඕනේ ඒකට. ඒක දෙන එකයි වැඩේ තියෙන්නේ. හරි. ඒකට ලෑස්ති නම් අපෝ මේ ඔය තියෙන සති 30න් සබ්ජෙක්ට් තුනම ෆේල් වෙන්න ඉන්න එක කියන්නේ. ඒ තුනම නැතත්. හරිද? ඒ දෙකයි B එකක්වත් අඩුම ගානේ යන්න නම් පුළුවන්. හරිද? ඒක ඕගොල්ලන්ගේ අතේ තමයි කතන්දරේ තියෙන්නේ. ඔයාලා තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ නිකන් වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ කන පිට හැරෙනවා නම් ඔයාගේ යන්න තියෙන රිසල්ට් එක කන පිට හැරෙයි. එහෙමයි වෙන්නේ. හරි. අපි යනවා බොයිල් නියම චාල්ස් නියම කිය පොඩි නියම වගයක් තියෙනවා වායු